සබ්බේ සංඛාරා අනිච්චාති සියලුම සංඛාරයෝ අනිත්‍යයෝය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් දේශනාව සියලු සංඛාර අනිත්‍යයි කියන එකයි. පින්වතුනි, අපි මේ භවයෙන් භවයට සැරිසරන්නේ සංඛාරයන්ගේ එකතු කරන නිසායි. සංඛාරයන්ගේ එකතුව තමයි විඥානය හටගෙන භවය පුරා සැරිසරන්නේ. සංඛාරයන්ගෙන් මිදීම නිවි සැනසීම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සංඛාර කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර, මනෝ සංඛාර හැටියට. ඒ වගේම පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙය්‍යාභි සංඛාර හැටියටත් සංඛාර පෙන්නලා දෙනවා. අවිද්‍යාව හේතු කොටගෙන හටගන්න සංඛාර නිසා භවය සකස් වෙනකොට මනෝමයෙන් සකස් වෙන භවය නිසා තමයි සතර අපාය මහා ගෙදර හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ජීවත් වෙන සියලුම සත්වයින්ට උරුමව තියෙන්නේ නම් සතර අපාය. ධර්මයේ දේශනා කරන්නේ මේ සතර අපායෙන් මිදෙන්න. සතර අපායෙන් මිදෙනවා නම් තමයි සුගතිය නිවන සාක්ෂාත් වෙන්නේ. එහෙනම් මූලිකව විය යුත්තේ සතර අපායෙන් මිදීම. සතර අපායෙන් මිදෙන්න නම් අපි සංඛාර ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන තියෙන්න ඕනේ. සංඛාර හටගන්නකොට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන ඔය චතුරාර්ය සත්‍ය ධර්මයත් පටිච්ච සමුප්පාදය කියන ධර්මයත් පෙන්නලා දෙන්නේ මෙන්න මේ සංඛාරයන්ගෙන් මිදීම තුලින් තමයි ඒ ධර්මය අවබෝධය. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියනකොට එතන පෙන්නනවා කාම උපාදානයත් දුකත්. එහෙනම් මේ කාම උපාදානය හටගන්නවා දැක්කොත්, අවබෝධ කරගත්තොත්, කාම උපාදානයේ විදිහට දැකීමක් වුණොත් අන්න එතන ඇත්ත දකින්නවා. මනෝමයෙන් හදන සත්ත්ව පුද්ගල ස්වභාවයෙන් මිදෙනවා. අන්නේ මනෝමයෙන් හදන සත්ත්ව පුද්ගල ස්වභාවය තමයි අකුසල කර්ම හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. එහෙනම් කාම උපාදානයෙන් මිදෙනකොට, කාම තණ්හාව ඡය වෙනකොට අන්න එතන පාපයෙන් මිදීම සහ කුසලය වර්ධනය වීම. කුසලය වර්ධනය වෙනවා නම් අන්න එතන තමයි ලෝකෝත්තර මාවත හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. පින්වතුනි, එහෙනම් කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර, චිත්ත සංඛාර. කාය සංඛාර කියනකොට පින්වතුල්ලා කරන දේ. වචී සංඛාර කියනකොට පින්වතුල්ලා කියන දෙයක්. චිත්ත සංඛාර කියනකොට සිත විසින් අරමුණෙන් අරමුණට යන තැන හට ගැනීමක් තියෙනවා නම්, නැවතීමක් ඇති කරගන්න පුළුවන් නම් අන්නේ අරමුණෙන් අරමුණට දුවන සිත
නවත්තනවා නම් අන්න එතන සංකාරයන්ගේ මිදීමක් වෙනවා. සංකාරයෙන් මිදෙනකොට අරමුණෙන් අරමුණට දුවන සිත නැවතිච්ච තැන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සමතය හැටියට. අන්නේ සමතයටපත් වුණා නම් සංකාරයන්ගේ මිදීම නිසා කාම තණ්හාව ක්ෂය වෙනවා. ඒ කාම තණ්හාව ක්ෂය වෙනකොට තමයි පින්වතුන්ලාට දැක ගන්න හැකි වෙන්නේ, අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මනෝ සංකාරේ. පින්වතුනි, මේ මනෝ සංකාරයේ තමයි භවයෙන් භවයට අරගෙන යන්නේ. මනෝමයෙන් හදන සංකාර. මනෝ සංකාර කියනකොට පින්වතුන්ලාට සරලව අවබෝධ කරනවා නම් ඔබ යම් කිසි ක්‍රියාවක නිරත වෙච්ච මොහොතේදී ඒ ක්‍රියාව සිද්ධ වෙනවා. හැබැයි ඔබ දකින්නේ නැහැ ඇතුලෙන් ඔබ කරන්නේ මොනවද කියලා. ඔබේ ක්‍රියාව සිද්ධ වුණාට ඇතුළ මනෝමයෙන් කරන කටයුතු නිසා අන්නේ ඇතුලේ කරන කටයුත්ත තමයි පින්වතුනේ භවයට එකතු වෙන්නේ. ඔබ දන් දෙනවා. දානය පූජා කරන අවස්ථාවේදී ඔබ දන්නේ නැහැ මනෝමයෙන් ඔබට රාගය, දේශය, මෝහය මේ අකුසල මූල ධර්මයේ ඇති වෙලා. අන්නේ රාග, දේශ, මෝහ කියන අකුසල මූල ධර්මයත් එක්කලා ඔබ මේ සම්මත වශයෙන් බාහිරේ දානයක් පූජා කළත් සසර පුරාම සැරිසරන ඒ ගමන අකුසල කර්මයක් බවට පත් වෙලා. අන්නේ අකුසල කර්මයෙන් බැහැර වෙන්නේ නැත්තම් ඔබට සතර අපායෙන් මිදීමක් නැහැ. සුගතිය නිවන සාක්ෂාත් වෙන්නේත් නැහැ. එහෙනම් අපි කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර ගැන අවබෝධයෙන් දුක දකිනවා වගේ මනෝ සංකාරය ගැන අවබෝධ වුණොත් අන්න එතන ප්‍රතිසන්දිය හට ගන්න තැන නවතිනවා. ප්‍රතිසන්දියක් නැතුව යනවා. නැවත උපතක් නැති වෙනවා නම් පින්නතුනේ අන්න එතන තමයි උපත හදන තැන නිරුද්ධ කරනවා නම් එතන තමයි සමුදය ප්‍රහාණය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් දුක දැක්කනම් සමුදය ප්‍රහාණය වුණා නම් නිරෝධය සාක්ෂාත් වෙලා මාර්ගය වැඩිලා. මේක තමයි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පින්වතුනි, මේ සමුදය ප්‍රහාණය වෙනකොට භව තණ්හාව ක්ෂය වෙලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්නේ මරණයට හේතුව. මරණයට හේතුව ඉපදීම හැටියට දැක්කා. ඉපදීමට හේතුව තණ්හාව හැටියට දැක්කා. තණ්හාව හටගන්නේ අවිද්‍යාව නිසා කියන අවබෝධය ඇති කළා. අන්නේ අවබෝධය තමයි පින්නතුනේ මේ ලෝක සත්වයාට දේශනා කරන්නේ. මේ අවබෝධය දේශනා කළේ අවබෝධය ඇති කරගන්න. අවබෝධය ඇති කරගන්න නම් පින්නතුනේ මේ ධර්මයේ දකින්න කියන එකයි දේශනා කළේ. ධර්මයේ දකින්න නම් ඔළුවට අරගෙන දකින්න බෑ. දකින්න නම් ඇහැ ඉස්සරහට අරගන්න ඕනේ. පින්නතුනේ අපිට වැරදිලා තියෙන්නේ අන්න එතන තමයි. මේ ධර්මය ඔබ දැකගන්න රචනාවක් විදියට. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ලියපු රචනාවක් තමයි
අපිට මේ පෙන්නලා දීලා තියෙන්නේ කියලා දීලා තියෙන්නේ. ඒ රචනාව ලියන්න මාතෘකා කරගත්තේ පටිච්ච සමුප්පාද ධර්මය. අන්නේ පටිච්ච සමුප්පාද ධර්මය අලලා තමයි අපිට මේ ධර්මය හැටියට පෙන්නලා දෙන්නේ. එන්නේ පටිච්ච සමුප්පාද ධර්මය තමයි බුදුරජාණන් වහන්සේගේ රචනාවේ පෙළ දහම. අන්නේ පෙළ දහම එකින් එකට අවබෝධ කරගන්න වාසනාව ඇති වුණොත් අන්න එයා තමයි නිවි සැනසෙන්නේ. පෙළ දහම කියනකොට අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජරා ව්‍යාධි ශෝක මරණ. මෙන්න මේ ටික තමයි පින්වතුනේ පටිච්ච සමුප්පාද ධර්මයේ හැටියට පෙන්වලා දෙන්නේ. කෙනෙක් මේ අවබෝධය ඇති කරගන්නවා නම් ප්‍රථමයෙන්ම අවිද්‍යාව ප්‍රහාණය වෙන්න ඕනේ. අවිද්‍යාව ප්‍රහාණය වුණොත් අන්න එතන ඉඳලා තමයි සංඛාරයන්ගෙන් මිදෙන්නේ. පින්වතුනේ මේ සංඛාරයන්ගෙන් මිදෙන්නේ නැතුව අපිට මේ ගමන නිමා කරන්න බෑ. ගමන නිමා කරනවා නම් අනිවාර්යයෙන්ම සංඛාරයන්ගෙන් මිදෙන්න වෙනවා. සංඛාරයන්ගෙන් මිදෙන්න නම් අපි මුලින්ම අවබෝධයක් ඇති කරගන්න ඕනේ සංඛාර සංස්කාර කියන දෙක. මොකද සංඛාර කියනකොට අභ්‍යන්තරේ සංස්කාර කියනකොට බාහිර. එතකොට මේ සංස්කාරයි සංඛාරයි කියන දෙක අවබෝධ කරගත්තේ කෙනා අවබෝධ කරලා තියෙන්නේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියන ධර්මතාවය. මේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි දෙක වෙන් කරගන්න පුළුවන් වුණොත් අන්න එදාට තමයි සංස්කාරයන්ගෙන් මිදෙන්නේ. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යන්නේ නිසයි. පින්නතුනේ අපි මේ සංස්කාර කියන පුරාණ කර්ම තමයි නැවත අලුත් කරලා සංකාරයක් ඇටියට භවයට එකතු කරනවා. එතකොට පුරාණ කර්මයේම තමයි නව කර්මයක් බවට පත් වෙන්නේ. මෙන්න මේ කර්ම ක්ෂය වෙන්න නම් මේ කර්ම සකස් වෙන එක නවතින්න නම් පින්නතුනේ අපිට මේ සංකාර ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද අපි එළියෙන් ඇතුළට ගන්නේ මේ සංකාර අරමුණු කරගෙනයි එළියෙන් ඇතුළට යමක් ගන්න. ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඇතුළට ගන්නවා. අන්නේ ඇතුළට ගත්තාම පින්වතුනේ එතන අපි මනෝමයටපත් වෙලා සංස්කරණය කරලා මනෝමයෙන් එළියට දානවා. එතකොට මනෝමයටපත් වෙලා සංස්කරණය කරනවා කියන්නේ සංකාර එකතු කරනවා සංකාර හදනවා. එහෙනම් මේ මනෝභාවයෙන් මිදෙනවා නම් අන්න එදාට සංකාරයන්ගෙන් මිදෙනවා. සංකාරයන්ගෙන් මිදෙනවා කියන්නේ පින්වතුනේ මමත්වය නැති වෙලා තණ්හාව දුරු වෙන එක. මනෝ සංකාර දුරු වෙනවා නම් අන්න එදාට අපි භව තණ්හාව ක්ෂය කරනවා. භව තණ්හාව ක්ෂය කරා කියන්නේම පින්වතුනේ ආයි කවදාවත් නැවත ලෝකයක් උරුම කරගන්නේ නැහැ. ලෝකික උපතක් සිද්ධ වෙන්නේ නැහැ. භව කර්ම ක්ෂය කිරීම කියන්නේ භව තණ්හාව ක්ෂය වීම. කාම තණ්හාව ක්ෂය වෙනවා නම් භව තණ්හාව ක්ෂය වෙනවා නම් පින්වතුනේ ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. උපාදානයට හේතුව තණ්හාව කියලා. එහෙනම් උපාදානයක් හටගන්න තණ්හාව තියෙනවා නම් විතරයි. තණ්හාව ක්ෂය වුණා නම් උපාදානයක් නැහැ කියන්නේ සසර ගමන නිමා කොට ලබන
ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ උතුම් දේශනාව වාසනාවන්ත පින්වතුන්ට දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ රචනාවේ මාතෘකාව හැටියට දේශනා කළ සතර සතිපට්ඨාන දේශනාව. ඒ දේශනාවේ අද අපි මෙතෙන්දි දේශනා කළේ සංකාරයන්ගෙන් මිදීම. ඉතින් මේ වාසනාවන්ත පින්වතුන්ට මේ උතුම් දේශනාව සංකාරයෙන් මිදීම සඳහා උපනිශ්‍රය වේවා, හේතු වාසනාම වේවා. ඒ උතුම් නිවනින් සැනසීමට මේ උතුම් ධර්මය වාසනාවන්ත පින්වතුන්ට වහ වහා අවබෝධ වේවා. තෙරුවන් සරණයි.